උදේ 4ට නැගිටින්න. ඒක බොහොම ප්‍රමාණවත්. උදේම ලෑස්ති වෙන තියෙනවා නම් 6ට විතර 4 ඉඳන් 6 වෙනකම් වැඩ කරන්න. අමාරුම සබ්ජෙක්ට් එක. 7 වෙනකම් වැඩ කරන්න පුළුවන් නම් ඒත් කරන්න. ඊළඟට උදේට ඉස්කෝලේ යන ටියුෂන් යන තියෙනවා නම් ඒකට යන්න. සහභාගී වෙන්න. හැබැයි යන තැනක ඇක්ටිව් ලර්න් එකක් කරන්න. ඒ සර් මේ උගන්වනකොට ඉස්කෝලේ නම් කළු ලෑල්ලේ බෝඩ් එක උගන්වනකොට නැත්නම් ටියුෂන් එකේ නම් වයිට් බෝඩ් එකේ ස්මාර්ට් බෝඩ් එක උගන්වනකොට ඒ වෙලේ ඇක්ටිව්ලි අහන් ඉන්න. ඒක නෝට් ටේක් ඩවුන් කරන්න. ඒ වෙලේ සර් එක ඉගෙන ගන්න. මිස් එක ඉගෙන ගන්න. ඒක නිකන් පස්සේ ඉගෙන ගන්නවා, පහු කරලා දානවා. ඒ වගේ අපරාධේ ගත කරන කාලේ. එහෙම කරන්න එපා. ආයි බලන්න තියාගන්න එපා. ඒ වෙලේ අවබෝධ කරගන්න. ඒ කරලා ඇවිල්ලා දවල් ගෙදර ආවට පස්සේ හවස 3 ඉඳන් 5 විතර නිකන් රිවිෂන් එකක් නැත්නම් කැල්කියුලේෂන් කරන දේවල් ටිව් ලර්නින් ඇක්ටිවිටි එකට යන්න. හවස 6 ඉඳන් 9 විතර නිකන් ඔයා ඩීප් ස්ටේට් ස්ටඩි එකක් කරන්න පුළුවන්. ඩීප් තියරි ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ රෑ 9 ඉඳන් රෑ 11 මාර වෙනකන් ඔයාට නැවතත් රිවිෂන් කරන්න පුළුවන්. පාස් පේපර් ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. ඔය හැමදේම කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයාගේ ටයිම්ස් ෆික්ස් කරගන්න. ඩේලි ඉස්කෝලේ ටියුෂන් යන්න තියෙනවා නම් අර ටයිම් ෆ්‍රේම් වල වැඩ කරන්න. 11 මාට නිදා ගන්න. උදේ 4ට හැරෙන්න. ඔය විදිහට තියාගෙන මොකද රෑ 1 2 කියන්නේ අපේ සර්කාඩියන් රිද්ම් එකට බයොලොජිකල් ක්ලොක් එකට අගේන්ස්ට් කරන වැඩ. මේ වෙලාවට මතක තියාගන්න විද්‍යාත්මකව ඔප්පු කරලා තිනවා රෑ 2 කියන්නේ භයානක මාරාන්තික වෙලාව.